2025 රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍ර විවරණය ප්‍රශ්න අංක 6. මේ ප්‍රශ්නය බලපුවහම හරිම සරල ප්‍රශ්නයක්. ඕලෙවල් වගේ ප්‍රශ්නයක්. මේක වැදගත් දේ අපිට ගන්න පුළුවන් ප්‍රෝටෝන සංඛ්‍යාව, නියුට්‍රෝන සංඛ්‍යාව, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, ස්කන්ධ ක්‍රමාංකය. රයිට්. එහෙනම් අපි x පරමාණුව ගත්තා අපිට පේනවා මේ දීලා තියෙන අයන නෙමෙයි පරමාණු. රයිට්. එහෙනම් ගොඩක් සරලයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6ක් කියලා දීලා තියෙනවා x වල. x වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6ක් කියලා දීලා තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම x වල ප්‍රෝටෝන සංඛ්‍යාවත් 6ක් වෙන්න ඕන. ඊළඟට y වල දීලා තියෙන අපිට ප්‍රෝටෝන සංඛ්‍යාව. y වල ප්‍රෝටෝන සංඛ්‍යාව 6ක් කියලා දීලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 6ක් වෙන්න ඕන. එහෙනම් අපි දන්නවා A කියන්නේ 6යි. right? මේ ප්‍රෝටෝන සංඛ්‍යාව A කියන්නේ 6යි. ඒ වගේම y වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව C කියන්නේත් 6යි. right. ඊළඟ අපිට අවශ්‍යයි D සහ E කියන දෙක මේවා කරන්න. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. right. මේ ගැටලුව තුල පැහැදිලිවම අපිට දත්තයක් දීලා තියෙනවා. x වලට වඩා y වරින් වැඩි. ඒතර පරමාණුක ස්කන්ධය බර නැත්නම් බර කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. right? ස්කන්ධ ක්‍රමාංකය x වලට වඩා y වල ස්කන්ධ ක්‍රමාංකය වැඩි වෙන්න ඕන. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. ඒ කියන්නේ y වල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව x වලට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි අපිට මේ ප්‍රශ්න බලපුවහම තේරෙනවා x සහ y වල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යා සමානයි. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යා සමාන නිසා අපිට සරලවම මේක ගන්න පුළුවන්. y වල තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව x වලට වඩා වැඩි වෙන්න ඕන. right අපිට මේ ප්‍රශ්නේ මුලින්ම අපි බලාගෙන යද්දී අපිට පේනවා a කියන්නේ 6යි කියලා අපි හොයාගත්තා. a කියන 6 නක හොයාගත්තාම අපිට 1 සහ 4 කියන උත්තර ඉවත් කරන්න පුළුවන්. අපිට ඉතුරු වෙන්නේ 2 3 සහ 6 5 කියන උත්තර පිළිතුරු ටික ඉතුරු වෙන්නේ. ඊළඟට අපි යනවා අපි හොයාගත්තා c කියන්නේ 6යි කියලා. c කියන්නේ 6යි කිව්වම අපිට පස්වෙනි උත්තරෙත් අයින් කරන්න පුළුවන්. එහෙනම් දැන් අපිට හරි උත්තර කියලා ඉතුරුලා තියෙන 2 සහ 3. මේ දෙක අතරින් හරි උත්තරේ හොයාගන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව. ඒ කියන්නේ මේකේ තියෙන විදිහට නම් b වල අගය 7ට වඩා වැඩි වෙන. x වල b තියෙනවා. x වල තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව 7යි. y වල 7ට වඩා වැඩි අගයක් එන්න ඕන. එහෙනම් පිළිතුර 3. right මේ විදිහට සියලුම MCQ වල බහුවර්ණ විවරණ ලබා ගන්න මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නැවත ලබා ගන්න. පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. මේ වගේ රසායන විද්‍යාව පිළිබඳ වීඩියෝ බලන්න මේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ආපු සැනින් බලන්න bell icon එක click කරන්න.